හයියරුනේ සාදරයෙන් අද පිළිගන්නවා අද ඔටෝ හබ් ලෙජන්ඩ් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකයේම සෙල්ලක්කාර කොල්ලොන්ගේ හිත ඇදගෙන තියාගත්ත ඒ ස්පෝර්ට් කාර් එක. මෙන්න මේ Ford Mustang කියන කාර් එක. ඉතින් අපි අද වීඩියෝ එකෙන් Ford Mustang කාර් එක ගැන කතා කරමු. Let's go. හරි යාළුවෝ. ඉතින් අපි බලමු මොකක්ද මේ Ford Mustang කියන කාර් එක මොකක්ද කියලා. Ford Mustang කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් සකස් කරපු කියන්නේ හදපු ස්පෝර්ට් කාර් එක. ඒ කියන්නේ මේ ස්පෝර්ට් කාර් එක ගොඩක්ම ස්පෝර්ටි ලුක් එකක් තියෙන. ඒ කියන්නේ අර සෙල්ලක්කාර පෙනුමක් මේ කියන Mustang එකේ තියෙනවා. Ford Mustang කාර් එකේ ගොඩක් ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ කාර් එක මුලින්ම ලෝකෙට හඳුන්වා දෙන්නේ 1964 වර්ෂයේ තමයි මේ Mustang brand එකේ first car එක වෙළඳ පොළට නිකුත් වෙන්නේ. කියන්නේ මේකේ first releasing එක වෙන්නේ 1964. ඒ වගේම තමයි මේකේ කියන Mustang සමාගමෙන් කියන්නේ Ford සමාගමෙන් අපිට ගොඩක් ලොකු මේ Mustang එකට ගොඩක් ලොකු features දීලා තියෙනවා. ඒ කියන්නේ මේකට හරියට V8 engine එකක් වගේ pickups. ඒ කියන්නේ මේක ගොඩක් pickup තියෙන කාර් එකක්. ඒ කියන්නේ කන්දක් එහෙම අපිට පට්ට ඉක්මනට අද්දන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන ස්පෝර්ටි ලුක් එක. ඒ කියන්නේ මේකේ ගොඩක් ක්ලාසික් බවකුත් මේ කියන Ford Mustang කියන කාර් එකේ තියෙන. ඒ වගේම තමයි මේකේ මේ ළඟදී කියන්නේ 2025 වර්ෂයේදී කාර් 3ක් රිලීස් වුණා. ඒ කියන්නේ Mustang වලින් කාර් 3කුත් 2025 වර්ෂයේදී රිලීස් කරා. ඒ කාර් තමයි Mustang GT කියන කාර් එක. ඒක 5 ලීටර් V8 engine එකක් එක්ක 450 horsepower කියන engine එකක් තමයි මේ Mustang GT කියන එකට තියෙන්නේ. ඒ වගේම තමයි තව එකක් රිලීස් වුණා Mustang Shelby කියලා. ඒක Mustang Shelby GT 500 තමයි ඒ කාර් එකේ සම්පූර්ණ නම. ඒකේ horsepower 780 තියෙනවා. ඒ කියන්නේ මේකේ horsepower ගොඩක් වැඩි. ඒ වගේම තමයි තව එකක් Ford සමාගම Mustang සමාගමෙන් රිලීස් කර එක තමයි Ford Mustang EcoBoost කියන කාර් එක. ඒ කියන්නේ මේකේ එන්ජින් එක පොඩි. ඒ කියන්නේ අර පොඩි වගේ කාර් එකක් තමයි. කියන්නේ ෆැමිලි එකට යන්න පුළුවන් මේ කාර් එකක් තමයි මේ EcoBoost කාර් එක. ඒකේ horsepower 310 horsepower තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ Mustang සමාගමේ features මොනවද දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ කාර් එක ඩ්‍රයිවට කොයි වගේ ෆීලිං එකක්ද මේ කාර් එක ඩ්‍රයිව් කරද්දී එන්නේ. අන්නේ ෆීලිං තමයි මේකේ අපිට good sound. එහෙම නැත්නම් අපි කාර් එක ඩ්‍රයිව් කරද්දී අර ස්පෝර්ට් ගතිය අපේ ඇඟට දැනෙන්නේ මේකේ අර ටර්බෝ සවුන්ඩ් එක වගේ ගොඩක් හොඳ සවුන්ඩ්. ඒ කියන්නේ සවුන්ඩ් තියෙනවා. ඒ කියන්නේ ෆේක් සවුන්ඩ් නෙමෙයි ඔරිජිනල් එන්ජින් එකෙන් එන සවුන්ඩ් තමයි අපිට මේක ඩ්‍රයිව් කරන කෙනාට අත්දින්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ පවර්ෆුල් එන්ජින් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ V8 V12 වගේ එන්ජින් මේ Mustang කාර් එකේ තියෙනවා. ඒ වගේම තමයි මේක ඩ්‍රයිව් කරන කෙනාට ගොඩක් හොඳ performance මේ කාර් එකෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ඩ්‍රයිවිං ගොඩක් හොඳ අතර හැරෙනවා. කියන්නේ එයාට ගොඩක් හොඳට මේ කාර් එක හසුරුවන. කියන්නේ හැන්ඩලින් මේ කාර් එකේ ගොඩක්ම හොඳයි කියන එක තමයි ඒකේ කියන්නේ. ඒ වගේම තමයි මේ කාර් එකේ පිකප් ගැන කතා කරොත් මේක 0 ඉඳලා 100ට යන්න ගත වෙන්නේ. තප්පර 3 ඉඳලා 5ක් තප්පර 5ට වගේ කාලයක් තමයි මේකේ පිකප් තියෙන්නේ. කියන්නේ ගොඩක් හොඳ පිකප්. කියන්නේ මේකේ මේ කාර් වලට සාපේක්ෂව මේකේ තියෙන පිකප් ගොඩක් හොඳයි. කියන්නේ 0ට යන්න ගත වෙන්නේ තප්පර 3.5ක් වගේ කියමුකෝ. කියන්නේ මේක කොච්චර පිකප් හොඳද ඒක ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි මේ කාර් එකේ ප්‍රයිස් ගැන කතා කරොත් එහෙම මේ කාර් එකේ ප්‍රයිස් ඒ කියන්නේ මේ කාර් එකේ මිල ගණන් ඒකේ මොඩල් වලින් මොඩල් වලට වෙනස් වෙනවා. ඉතින් මම දැන් කියන්නම් ඔයගොල්ලන්ට ප්‍රයිස් කොහොමද කියලා. ඒකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මම දැන් කියන්න දන්නේ 2025 වර්ෂයේ ආපු Mustang GT කියන කාර් එකෙන් තමයි මම ඔයාලට ප්‍රයිස් ටික දැන් කියන්න හදන්නේ. Mustang GT එකේ ප්‍රයිස් එක වෙනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ 150ක්. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් ඔයගොල්ලෝ කන්වර්ට් කරගෙන බලන්න. ඒ වගේම තමයි Mustang Shelby GT 500 කාර් එක ඇමරිකානු ඩොලර් ලක්ෂ 200ක් විතර වෙනවා. ඒ කියන්නේ
ඒකත් ගොඩක් මිල අධික කාර් එකක්. ඒ වගේම තමයි Mustang EcoBoost කාර් එක ඇමරිකානු ඩොලර් ලක්ෂ 150ක් විතර වෙනවා. අන්න ඒ වගේ ගණන් තමයි මේ Mustang කියන කාර් එකට. එහෙම නැත්නම් ලෝකේ ඉන්න සෙල්ලක් කාර් කොල්ලොම ඇද බෙදගෙන තියාගත්ත මේ කාර් එකට ඒ වගේ ප්‍රයිස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයෙකුට මේ වගේ කාර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේක පිටිපස්සේ රසවත් කතාව මොකද්ද කියලා? ඔයගොල්ලෝ දන්නවද ඇමරිකාවේ තන බිම්වල හිටපු, ඒ කියන්නේ අර තනකොළ වගේ බිම්වල හිටපු අශ්වයෙක් ඉදියලු Mustang කියන අශ්වයා. ඒ කියන්නේ ඒ අශ්වයා ගොඩක් කෙටි අශ්වයෙක්ලු. ඒ කියන්නේ පට්ට මිටි අශ්වයෙක්ලු. ඒ කියන්නේ කොට අශ්වය. අන්නේ අශ්වයෙක්ලු ඔය Mustang කියන අශ්වයා. එයාගේ අස්ති, ඒ කියන්නේ එයාගේ අටකටු බෝන්ස් ඒවා ගොඩක් ශක්තිමත්ලු. ඒ වගේ මෙයා පට්ට ස්පීඩ් දුවනවලු. ඒ කියන්නේ අනිත් අශ්වයන්ට සාපේක්ෂව මේ අශ්වයා පට්ට ස්පීඩ්ලු. ඒ කියන්නේ අන්නේ අශ්වයා එක දවසක් ෆයිට් කරනවා මෙන්න මේ Mustang සමාගමේ නිර්මාතෘ දෙකලා තියෙනවා. ඒ කියන්නේ වෙන අශ්වයෙක් එක්කම මේ වගේ කකුල් දෙක පොඩ වගේ උස්සගෙන ෆයිට් කරනවා. මේ Mustang එකේ නිර්මාතෘවල දැකලා තියෙනවා. අන්නේ නිර්මාතෘවරයා අන්නේ අශ්වයව තමයි මේ Mustang එකට දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා දන්නවා ඇති TikTok එකේ එහෙම තියෙනවා හීලෑන වූ අශ්වය කියලා. අන්න යාට තමයි Mustang කියලා කියන්නේ. මොකද ඇමරිකාවේ Mustang කියන වචනේ සිංහලට කන්වර්ට් කරලා තියෙන්නේ හීලෑන වූ අශ්වය කියලා. ඉතින් ලංකාවේ මේ වගේ Mustang එකක් තියෙනවා. ඒකේ පාට තමයි රතු පාට. ඒකේ ඉස්සර ලයින් එක කළු පාට. ඉතින් ලංකාවේම තියෙන මම හිතන්නේ Mustang එකයිද කොහෙල් මම හිතන්නේ මම හරියටම දන්නේ නැහැ. ලංකාවේ තියෙන කොහොමද Mustang එකක් වගේ. ඉතින් මම අද මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ පැත්තෙන් පේනවා වගේ ලස්සන Mustang එක ඔයගොල්ලොත් අරගෙන අන්න ඒකේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඔයාලා වොල්පේපර් එකට හරි ඔයාලා ෆෝන් එකේ DP එකට හරි දාගෙන ඉන්න. මොකද ඔයගොල්ලොන්ට ඒක දකිද්දි ඔයාලට එන්න ඕනේ හීනගෙන මතක් වෙනවා. හරි එහෙනම් අද මගේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් අපේ channel එක subscribe කරලා, comment කරලා, like කරලා, share කරන්න. Goodbye.